කීයද වෙලාව? ඈ ආපෝ තාම උදේ 8යිනේ. අපරාදේ. තාපෑ 4ක්වත් නිදා ගන්න තිබ්බා. තාත්තේ ආද උදේ පාන්දරම නැගිට්ටද? ඔව්. ඒක නෙමෙයි. ඔබ කොහෙද මේ උදේ පාන්දර ගියේ? මමද? මම මේ පල්ලෙහා කඩේට ගියා තාත්තේ සීනි කිලෝ එකක් ගේන්නේ කියලා. එතකොට මේ මල්ලේ මොනවද තියෙන්නේ? සීනිද? නෑ. මේකේ අර ගුණදාස දුන්න අඹ වගේක් තියෙන්නේ. අඩේ ගුණදාසේ අඹ වගේක් දුන්නා? ඒ අනේ මටත් එකක් දීහන්කෝ. පිස්සුද තාත්තේ? මේ උදේ පාන්දර අඹ කන්න හදන්නේ? සෙමක් තියෙනව නේද? අයියෝ පිස්සුද බං? මේ අඹයක් කෑවයි කියලා එහෙම සෙම හැදෙන්න? කෝ ඕන්න එකක් දීහන්. අනේ මන්දා. මල පෙරේත කමට කාලා සෙම හදා ගන්නවකෝ බලන්න. හරි බං. මුන්ට පිස්සු. මේ අඹ ගෙඩියක් කෑවයි කියලා මොනව වෙන්නද? එහෙන් අර තියෙන්නේ කාල මැරියන් අකාලේ මැරියන් කියලා. අකාලේ මැරෙනවට වඩා කාලම මැරෙනවා. අම්මේ ආපෝ ඔන්න පටන් ගත්ත අනිත් පොල් හරකත් කුංචනාද කරන්න. අම්මේ මොකෝ බං? උකුන්සී මේ අමා දැක්කද? මගේ අර වැලේ දා තිබුණ කොටු කයිසම නෑනේ. මොකද්ද? අර උඹ නාන්න යනකොට අදින්න අරන් යන එකද? ඔව් සී ඒක තමයි. අද කොල්ලෝ ටික කිව්වනේ ගගේ නාන්න යමු කියලා. මන් දැක්ක අපේ සෝමේ අරන් යන ඒක. මේ අපේ තාත්තා? ඒ මොකටද? අදින්නද? පිස්සුද බං? ඌට පුළුවන්ද මේ උඹේ කයිසම් අදින්න? ආලියට නිකන් යට කයිසමක් ඇඳුවා වගේ තියේවි. හරි මං අම්මගෙන් අහන්නම්කෝ. මේ ඒක නෙවෙයි සීයේ. සීයට කොහෙන්ද ඔය අඹ? මේ උඹලා අම්ම දුන්නේ. අන්න ඔබ ගිහින් ඉල්ලගනින්. අඩේ අම්මේ මොකෝ බං? අම්මේ ආනේ මටත් අඹ ගෙඩියක් දෙන්නකෝ. ඈකෝ උඹ දැන් ඔය ඔච්චර බෙරිහන් දුන්නේ ඔය අඹ ගෙඩිය ඉල්ලන්නද? අනේ අම්මපා චුට්ටා මට තමුසෙට දෙන්න පුළුවන් වලං කට්ටියක් කටේ හිටින්නේ. අන්න ෆ්‍රිජ් එක ළඟ ඇති. ආරගෙන කනවා. මේ චුට්ටා මට කියන්න අමතකුණානේ. අද උදේ තාත්තගේ බයිසිකලේ කැඩුණනේ. ඉතින් එපාර මොකෝ උනේ? එපාර බයිසිකලේ මජන් ටික පිහද ගන්නේ කියලා අර තමුසේගේ කොටු කයිසම අරගෙන ගියා. මොකක්? එපාර මොකද? චුට්ටා මොකද මේ? මොකක් කියලා වුණා කිව්වා? මොකක්? දෙයියනේ ඔය කරගෙන තියෙන්නේ බූරුව. සිඟිටියා ඉක්මන් කරලා පොඩ්ඩක් එනවකෝ මෙහාට. ඇයි අම්මේ? මේ එනවක පොඩ්ඩක්. මාර වැඩේ වෙලා තියෙන්නේ. ඇයි? එපාර මොකද්ද වෙලා තියෙන්නේ? බලනකො මේකේ කට ඇතුළදිය අඹ ඇටයක් උගුර හිර කරගෙන. මොනව? බං කුසුම දුවේ. මොකද බං මේ? අර පාරට එන උඹේ ඔය ටකේ හොල්ලන සද්දේ. අනේ බලන්නකො සී අපේ මේ මල්ලි අඹ ඇටයක් උගුර හිර කරගෙන. හැබැට මොන කෙන්ගෙඩියක් කරන්න ගිහලාද මෝ මේ අඹ ඇට හිර කරගෙන තියෙන්නේ? මේ යාළුවා අපි මෙහෙම නිකන් යන්නේ කවුලක් නැද්ද යාළුවා? නිකන් යන්නේ නැතුව උඹ අපිට කියන්නේ තෑගි බෝග අරන් යන්න කියලාද? අපි කවද්ද බං ඔහෙ යද්දි තෑගි අරන් ගියේ? අපි හැමදාම ගිහිල්ලා කාලා බීලා නේකනේ කරන්නේ. ඒකත් ඇත්ත නේද යාළුවා? මේ මොකද බං මේ ලිද ළඟ සංගමේ වගේ කුසියේ කට්ටිය පිටිලා. අද ආසන්නවත් දෙනවද මෙහි? ඒක තමයි මාත් බැලුවේ. වරෙන් යන්න අහලා බලන්න. මේ කුකුසුම නැන්දේ. මොකෝ මේ කුස්සියේ කට්ටිය පිරිලා. ආද උත්සවයක්වත් තියනවද මෙහි? ආනේ ළමයිනේ හොඳ වෙලාවට ආවේ. අනේ බලන්නක පුතේ අපේ මේ චුට්ටා
අඹ ඇටයක් කෙර කරගෙන එනේ උගුරේ. ඈ මොනව? කෝ බලන්න. අපට සිරි මේ බලහන්කෝ ඇටේ කටේ බං. අඩෝ අපි මේකට මොකෝ බන් දැන් කරන්නේ? මොනා කරන්නද? බඩ කපලා තමා ගන්න වෙන්නේ. මොකක්? පිස්සුද බං? බඩ කපන්න ඕනේ. අපි මුව දෙපැත්තට තියලා අදිමු. එතකොට අඹ ඇටේ එළියට එවි. ඈ ඒලට හිටුනේ මාව මරන්නද හදන්නේ. හරි අදින්න. කොයාලුවා ඇටේ තියා මොන මගුලක්වත් එළියට ආවේ නෑනේ. ඒකනේ මල්ලි. ඒ ඇද්ද ඇදිල්ලට අඩු ගානේ මේකගේ බඩේ තියෙන දෙයක් හරි එළියට එන්න ඕනේ. මේ වැඩේ නම් හරියන්නේ. අපි මුව බිම දාලා පාගමු. එතකොට නම් ඇටේ අනිවාර්යෙන්ම එළියට එවි. අඩෝ මේක නම් මාර ආතල්ලෝයි. කෝ බං ඒ වුණාට තාම ඇටේ එළියට ආවේ නෑනේ. ඔහොම පැනලා හරියන්නේ නෑ බං. ඔහොම හිටහන්කෝ. සෝමි මාමි ඔයා ඇවිත් පයින්නේ. පෙප්පම එපා. කෝ බං ඒත් ආවේ නෑනේ. යකෝ මේ මෙච්චර සද්දන්ත ගුණේ මාම පැනලත් එළියට ආවේ නෑ කියන්නේ. මේක අඹ ඇටයක් නම් වෙන්න බෑ. අනේ ළමයිනේ ඒත් එළියට ආවේ නෑනේ. අපි මොකද කරන්නේ? මේ මල්ලිලා අපි මේකට වතුර පොමුද අඹ ඇටේ බඩට යනකම්ම? අඩේ මරු අදහස. එහෙමත් කළා බලමු. කොහොම හරි මුව බේර ගන්නත් එපයි. කෝ බං දැන් හරිද? මගේ අත් දෙක රිදෙන මූට වතුර පොවලා. ඔව් අප්පා මගේත්. කෝ එහාට වෙලා පොඩ්ඩක්. මේ කුසුමලතෝ මේ වැඩේ හරියන්නේ නෑ බං. අපි මුව ගමේ වෙද මහත්තයා ගාවට ගෙනියමු. නැත්තම් මු මෙතනම මැරේවි. ඒක තමා තාත්තේ. ඒකවත් කරමු. මේ ළමයිනේ ඔයාලට පුළුවන් ද තුට්ටව උස්සන් එන්න? හරි නැන්දේ. අපි එක්කන් එන්නම්. මඩියා හයියෙන් අල්ලගනින් හොඳේ. මේ යාළුවනේ ආර කසුන් යාළුවා නේද පුටාරකේ පටාර ගාලා මේ පැත්තට එන්නේ. කෝ අඩේ ඕනේ යකෝ ඒක එන වේගේ. අයින් යන්න මේකේ බ්‍රේක් නෑ. මොකක්? අන්න යාළුවා ඇටේ එළියට ආවා. අඩේ බයිසිකලේ හැප්පුණ පාර ඇටේ කෙලින්ම එළියේ. ඒ කසුන උඹ වෙලාවට ඇවිල්ලා හැප්පුණේ බං. නැත්තම් ඌ ඇටේ ඉර වෙලා වලකජ්ජ ගහන්නේ. අම්මේ මීට වැඩිය හොඳයි ඉස්පිරිතාලේ අරන් ගිහලා බඩ පැලුවා නම්.